බිලියන 33ක වංචාවක්. ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනයක් දානවා. එතනින් පස්සේ තමයි අතන මේ අර්බුදේ පටන් ගන්නේ. සෝමා ඉදිරිසිංහ ජීවත් වෙන්න තාක් කල් මේක ගැටලුවක් තිබුණේ නැහැ. ගැටලුව තිබිලා තියෙනවා. යට ගහලා තියෙනවා. යට ගහන්නේ කොහොමද මහ බැංකුව නියාමනය කරන්නේ? මාස 6ක් ගත වෙන තුරුත් මොකුත් කරේ නැහැ. කවුද මේකට හවුල්? ස්වර්ණමහල් ජුවලර්ස් කියලා ලංකාව වටේම රත්තරන් බඩු ගන්න. ෆික්ස් ඩිපොසිට් ගන්න අවසර නැහැ. ඔය දේව කරේ නැහැ නේ ඒගොල්ලෝ. ඒව කරා. ඒ ගත්තු සල්ලි ඔක්කොම පුද්ගලිකව පාවිච්චි. කොහොම මිනිස්සුන්ගේ ගත්තේ සල්ලි? අද මහ බැංකුව මග කියන්න ඕනේ. අපි ඕකට සල්ලි දීලා තියෙනවද? 130යි මිනිස්සුන්ගේ සල්ලි හම්බෙලා තියෙනවා. 170ක් තියෙන ඉදිරිසිංහල ගාව. මේක හොයන්න කොමිසමපත් කරා. මේ රිපෝට් එක හංගගෙන ඉන්නේ. අලුත් ජනාධිපතිවරයෙන්නේ දැන් ඉන්නේ. ජනාධිපතිවරයාට කිව්වද මේක? බලයට එන්න කලින් මේ වාර්තාව අරන් දෙන්න ගොඩක් උත්සාහයක් දැරුවා. ජනාධිපතිට ප්‍රෙෂර් කරා. ඕගොල්ලන්ට ගෙවන්න සල්ලි දිනවද මේගොල්ලන්ට? මේ ඉදිරිසිංහල 4 දෙනා ETI කියන ආයතනයේ මුදල් පුද්ගලිකව පරිහරණය කරා කියන සාක්ෂි සහිතව ඔප්පු වෙලා. කිසිවක අයිතිය මේගොල්ලන්ට දැන් නැහැ නේ. ඇමරිකානු ඩොලර් බිලියන 100ක් වටින දේපල තමයි 70ට වික්කේ. ඩිස්කවුන්ට් එක දෙන්නේ ඉදිරිසිංහල. ඉදිරිසිංහල දෙන්නේ මහ බැංකුව අනුමැතියත් එක්කනේ. ඉදිරිසිංහලට කොටසක් සහ මහ බැංකුවේ මේවට සම්බන්ධ නිලධාරීන්ට ETI කියලා අපි මේ වික්ක දේපලත් නීති විරෝධී. මේ වෙනකොට මාධ්‍ය ආයතන 11ක් තියෙන සුභාස්කර අලිරාජත්. මහ බැංකුව දැන්වීම් දානවා. මේ ආයතන වල දාන්න එපා. පිරමිඩ් වල දාන්න එපා. මේ මහ බැංකුව නියාමනය කරපු ආයතනයක්. මේක මහ බැංකුව විතර නෙමෙයි මේක මුදල් අමාත්‍යාංශ වගේ කියන්න ඕනේ. මහ බැංකුව මුදල් මණ්ඩලයක් තියෙන්නේ මොකටද? ඔයාම චෝදනා කරන්නේ මූල්‍ය මණ්ඩලයට අදාළයි. අපි කියන්නේ විශාලම පඩියක් ගන්නේ මහ බැංකුවේ නිලධාරී. හැබැයි ඒකත් වුන්ට මදි. ඒ අය සතු සියලුම දේපල රාජසන්ත කරන නීතියක් ගේන්න. ETI කඩා වැටුණද? එහෙම නැත්නම් මේක ගේම් එකක්. අපිට හිතන්න තියෙන්නේ ඒකයි. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂයෙන්ම කබ්‍රාල් මහත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සියලුම සමාජිකයන් මේකට වග උත්තරකරුවෝ වෙන්න ඕනේ. කැලීම් ස්නාන කලාව කෝජා මිලදී ගැනීමට 360 Wellness Center හෝ වෙබ් අඩවියට පිවිසෙන්න. රසකුණ පිරුණු හැමෝගෙම බයිට් එක චීස් නගට් වෛරා වෙතින්. ආරක්ෂාකාරී සුව පහසු ගමනකට කැංකරු කැබ්ස් 0112 මේ දාඩිකඳ ඉවසන්නේ කොහොමද? ස්වදේශී කොහොම ලෙමන් ග්‍රාස් අද කාලෙට ෆ්‍රෙෂ්ම විසඳුම. ඔබට විදේශ රැකියාවක් නම් ඔබ අසා ඇති සිද්ධිනාගත් කුරුණෑගල Greenway Agencies. V11 a vegetarian haven. Wash App, Sri Lanka's #1 laundry app. Download Wash App from the Google Play Store or the Apple App Store. ලංකාවේ සිදු වූ බවට වාර්තා තිබෙන විශාලතම වංචාවන් අතුරින් එකක් තමයි ETI වංචාව. කීයද මේකේ ටෝටල් එක අනුෂා? බිලියන 33ක්. බිලියන 33ක වංචාවක්. ඒක අපි හඳුන්වන ඕන වංචාවක් කියන වචනේ හරිද? හරි. බිලියන 33ක වංචාවක්. ඒ කියන්නේ තැන්පත්කරුවන්ගේ මුදල්. එවද ඩිපොසිටර්ස්ලාගේ සල්ලි. හරි. ETI තැන්පත්කරුවන්ගේ තැන්පත් සුරකීමේ සංවිධානයේ සභාපතිනිය අනුෂා ජයන්ති මේ සටනේ මුල ඉඳලම දැක්කේ අපි එක නමයි. ඒ කියන්නේ ඔබව විතරයි. ETI නම් අනුෂා නම් ඒ වගේ තත්ත්වයට. දැන් මේ ETI කියලා කියන්නේ මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතනයක්ද? අනිවාර්යයෙන්. ලියාපදිංචි. ඒතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ මහ බැංකුව රෙගුලේට් කරන මූල්‍ය ආයතනය. හරි. හරි. එතකොට දැන් කොතනද මේ ප්‍රශ්නේ පටන් ගන්න? ඉක්මනට කතා කරමු. මුලින්ම ආරම්භය පොඩ්ඩක්. ඔව්. ආරම්භය ඇත්තටම 2018 ජනවාරි මාසේ 2 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනයක් දානවා. එතනින් පස්සේ තමයි අතන මේ අර්බුදේ පටන් ගන්නෙ. මේ ETI කියන ආයතනය ඇත්තටම පහුගිය කාල වකවානුව තුලම සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම මිනිසුන්ට ඒ කියන්නේ මිනිසු රැවටීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ETI කියන්නේ කවුද මේකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ? මේකේ ඉන්නේ ඉදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්. ඔව්. ඒතරම සෝමා ඉදිරිසිංහ නැතිනිය තමයි මේකේ මුලින් හිටියේ. නමුත් පස්සේ එතුමියගේ දරුවෝ 4 දෙනා දීපා ඉදිරිසිංහ, නාලක ඉදිරිසිංහ, අසංක ඉදිරිසිංහ, ඒ වගේම දීපා. මේ 4 දෙනා තමයි මේකේ මේ අධ්‍යක්ෂවරු. ඔව් හැබැයි සෝමා ඉදිරිසිංහ ජීවත් වෙන්න තාක් කල් මේකේ ගැටලුවක් තිබුණේ නැහැ නේ. නෑ ගැටලුව අපි දැන් හොයාගෙන යන කරුණු පේනවා ඒ කාලේ ගැටලුව තිබිලා තියෙනවා. හැබැයි මේක යට ගහලා තියෙනවා. යට ගහලා මේ මහ ජනතාව මුලා කිරීමක් තමයි කරලා තියෙන්නේ. කොහොමද මහ බැංකුව නියාමනය කරනවා නම් එහෙමනම් මහ බැංකුවත් අල්ලගෙන එපයි මේ ගේම් එක. එහෙම තමයි වෙලා තියෙන්නේ. අපිට දැනට හොයාගෙන තියෙන කරුණු අනුව අපිට ඒක පැහැදිලි. ඕගොල්ලෝ මේක ගැටලුවක් කියලා මේක වැටෙනවා කියලා ඕගොල්ලෝ දැන් ගෝල්ඩන් කී එක ප්‍රසිද්ධියක් ඇති වුණා. ඒ වගේ ඕගොල්ලෝ දැනගත්තේ කොහොමද මෙන්න දැන් මොන වැටෙනවා. ඕක දැනගත් පළවෙනි තැන කොතනද? අපි දැනගත්තේ මම නම් දැනගත්තේ ඇත්තට මේ නියාමනේ දැන් මට පස්සේ එතකන් අපි දැනුවත් වෙලා හිටියේ නෑ. මොකද ඇත්තට මම දැන් මේ ලීෆ්ලට් එකක් දැකලා ඒ ලීෆ්ලට් එක print කරලා තින්නේ ලීෆ්ලට් එක මම ගාව තියෙනවා. ඒ ලීෆ්ලට් එක print කරලා තියෙන 2017 මේ මැයි මාස print කරලා තියෙනවා. ඔව් මේ සිද්ධිය වෙන්නේ 2018. 18 නියාමනේ දාන්නේ. නමුත් මේ මාස 6ක් කාලය තුලදනේ. මහ බැංකුව නියාමනේ දාන්නේ. ඒතර මහ බැංකුව නියාමනේ කරලා තියෙනවනේ. එහෙනම් ප්‍රශ්නේ මොකද්ද?
නෑ මහා බැංකුව නියාමනයක් දාන්නේ මේ තැන්පතු ආපසු ගෙවීම සහ ආපහු තැන්පතු ලබා ගැනීම අත්හිටුවීම කරන්නේ. ඒ කියන්නේ ඒක අලුත් තැන්පතු ගන්න බෑ තියෙනවා ගෙවන්න. එතකොට ගෙවන්නේ නෑ. ගෙවීම ගෙවන්නෙත් නෑ. ගෙවන්නෙත් නෑ. හෝල් කරනවා. හරි. එතකොට මේ හිරවීම ඇති වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මහා බැංකුවට යම්කිසි තොරතුරක් එන්නේ නැති මේක යන පැත්ත හොඳ නෑ කියලා. ඒකද? ඒ කියන්නේ මේ ලීෆ්ලට් එක ගහන්න මාසයකට කලින් ශ්‍රී ලංකා මහා බැංකුවට ජීවක දිරිසිංහ මේකේ සභාපති ලිපියක් මගින් දැනුම් දීමක් කරලා තියෙනවා. අපේ ආයතනයේ මුදල් අර්බුදයකින් ඉන්නවා තැන්පත් කරු මුදල් ඉල්ලනවා ඉන්ට්‍රස්ට් එක ඉල්ලනවා ගෙවන්න හැකියාවක් නේ මේකට මැදිහත් වෙන්න කියලා. හැබැයි මේ ලියුම ගිහිල්ලා මාස 6ක් ගත වෙන තුරුත් ශ්‍රී ලංකා මහා බැංකුව මොකුත් කරේ නැහැ. මේ මහා බැංකුවේ නිලධාරීන්ට තිබුණා ඒ ලිපියේ ලද විගසම මහ ජනතාව දැනුවත් කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් එකපාර එක දවසින් රැයින් බිඳ වැටෙනවා නෙමෙයිනේ. හෙමින් ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා තමයි මේක පුපුරන්නේ. බිඳ වැටෙන්නේ. මේ වගේ ප්‍රශ්නයක්. ඒතර මහා බැංකුව ඊට පෙර නොදැන හිටියේ මොකද? ඔබ කෝ යට ගැහුවා කියලා. මේ කවුද මේකට හවුල්? මහා බැංකුව මුදල් මණ්ඩලයේ නිලධාරීන් තමයි ඊට අමතරව මේ අයට දේශපාලන රැකවරණය තිබිච්ච බවට පැහැදිලි. කාගේද? හිටපු අපේ හිටපු මහින්ද රාජපක්ෂ ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ඒ සියලු රනිල් වික්‍රමසිංහ ඒ සියලුම දෙනාගේ අනුග්‍රහය මේ අයට ලැබිලා තියෙනවා. මොකද නැත්තම් මේ වගේ දෙයක් කරන්න බෑ. ඉදිරිසිංහ පවුලට. මේ චමුදිත මේ අයට තිබුණා ස්වර්ණමහල් ජුවලර්ස් කියලා ලංකාව වටේම රත්තරන් බඩු කඩ. ඒකේ පුළුවන් රත්තරන් බඩු විකුණන්නයි ගන්නයි විතරයි. හැබැයි ඒ වගේ තැන්පතු මුදල් බාර ගන්න බෑ. ෆික්ස් ඩිපොසිට් ගන්න අවසර නැහැ. ඔය දේව කරේ නැහැ නේ ඒගොල්ලෝ. ඒව කරා. ඒක කොහොමද කරන්නේ? ඒක තමයි කියන්නේ. ඒක තමයි රටේ නීතිය. ස්වර්ණමාල් ෆයිනෑන්ෂල් ආයතනයක් තිබුණාද? ස්වර්ණමාල් ෆයිනෑන්ස් නේ මම කියන්නේ. ඒක වෙනයි. ස්වර්ණමහල් ජුවලර්ස් කියලා රත්තරන් බඩු කඩ. ඔය එතනින් ගන්න රත්තරන් විකුණන එක විතරද? නෑ ඊට අමතරව මේ ඉදිරිසිංහල කරලා තියෙනවා. ඉදිරිසිංහල තැන්පතු අරන් තියෙනවා. එහෙම එකතු කරලා තැන්පතු සහ ඊ වගේම තව ගිණුම් දෙකක් තියාගෙන තියෙනවා මේ ETI එකේ. ඒක එක ගිණුමක් මහ බැංකුවට වසන් කරලා මේ දෙකේම එකතු බිලියන 13.5ක්. මේක අඳුර ගන්න මහ ජනතාවගේ පැමිණිල්ල 2012 අවුරුද්දේදී. වෙනම account එකක් තිබුණා කියලා. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව නීතියෙන් මේ ඇයට මුකුත් ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. එහෙම නොගෙන මේ බිලියන 13.5 සල්ලි 7.5ක්වත් නැහැ. ඒ කියන්නේ ඉදිරිසිංහල මේ 4 දෙනා අර ස්වර්ණමහල් ජුවලර්ස් වලින් ඒ ගත්තු සල්ලි ඔක්කොම පුද්ගලිකව පාවිච්චි කරලා. ඒක වෙනම account එකක් කිව්වේ මොකද්ද? ඒ ශ්‍රී ලංකා ETI ආයතනයේ සතුව ගිණුම් දෙකක් තිබුණා. එකක් මහ බැංකුවට වසන් කරනවා. අනිත් එක පෙන්නනවා. ඒතර ඒ වසන් කරපු එකෙත් සල්ලි නෑ වගකීම විතරක් තියෙනවා. ඒතර මේ දෙක එකතු තමයි බිලියන 13.5ක්. මේ 13.5 සල්ලි නෑ රුපියලක්වත්. හැබැයි වගකීමක් තියෙන මිනිසුන්ගෙන් ගත්තු කො මිනිසුන්ගෙන් ගත්ත සල්ලි ඒවගෙන් තමයි ඔය ඉදිරිසිංහල ඔය දැන් මුතු කරුපන් කියලා තියෙනවා ඒතර මම දැක්කා ඔය දෙමටකඩ අර විශාල පෙට්‍රල් ෂෙඩ් එක ඊයේ පෙරදා මේ අලුත් වැඩියා කරලා එහෙම තියෙනවා ඒතර මේ ඇයිද තියෙනවා ලොන්ඩ්‍රි තියෙනවා තේ වතු තියෙනවා ඒතර සුපර් මාකට් තියෙනවා මේවා ඔක්කොම මිලදී අරන් තින්නේ මේ මහ ජනතාවගෙන් එහෙම නීති විරෝධීව ගත්තු සල්ලි වල තමයි. ඕගොල්ලන්ගේ බිලියන 33 දැන් ඔයාලා කියන ඕගොල්ලන්ගේ ඩිපොසිට්ස් තමයි ඉදිරිසිංහල මේ පාවිච්චි කරන්නේ. ඒතර දැන් රාජපක්ෂට චෝදනා කරා, මෛත්‍රීපාලට චෝදනා කළා, රනිල් වික්‍රමසිංහට චෝදනා කළා. ඒතර මේගොල්ලෝ විතර සපෝට් කරන්නේ කොහොමද? මහ බැංකුවත් ඒවන අල්ලගන්න වෙනවනේ. අනිවාර්යෙන් මෙහෙමනේ දැන් එහෙම බිලියන 13.5 මුදල් නැතුව ඒ වගකීම ETI කියන බලපත්‍රයේ තියෙන සමාගමට ගේන්න අවසර ඉල්ලනවා ඉදිරිසිංහල. එතකොට කොහොමඩත්ම ඒක නීතියෙන් අවසර දෙන්න බෑ මහ බැංකුවට. ඒතකොට මහ බැංකුව එවකට හිටපු මහ බැංකුව අධිපතිතුමා ඇතුළු මුදල් මණ්ඩලය අවසර දෙනවා ගේන්න. අර බිලියන 13.5 ගේන්න මේ ETI කියන බලපත්‍රයේ තියෙන සමාගමට. එතකොට මොකද වෙන්නේ 2013 ජනවාරි වල ඉඳන් නාපු බිලියන 13.5කට ඉන්ට්‍රස්ට් එක ගෙවනවා අර ගිවිසුමට අදාළ ඉන්ට්‍රස්ට් එක ගෙවනවා ETI කියන ආයතනේ. ඒතකොට අහන්න දෙයක් නැහැනේ. අවුරුදු කීපයක් යනකොට ඉතින් සල්ලියක් නැතුව ඒ සල්ලි කොහොමද ඉන්වෙස්ට් කරලත් නැහැ. ඒවා ඉන්වෙස්ට් කරලා තියෙන ඉදිරිසිංහල පුද්ගලිකව දේපල මිලදී අරන් තියෙන. ඒතර ඒ වගේ ලැබුණාට ඔබ කියන්නේ ස්වර්ණමහල් එකට ගත්ත ඔය බිලියන 13.5 ETI එකේ වකීමක් විදිහට ට්‍රාන්ස්ෆර් කරගatti ගැනීමද මේක කඩා වැටිලා ආරම්භය. අනිවාර්යෙන්. ඒකයි අපි කියන්නේ සෙන්ට්‍රල් බැංකුව තමයි මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ. සෙන්ට්‍රල් බැංක් එකේ අනුමැතිය දීලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ. සෙන්ට්‍රල් බැංක් අනුමැතිය දුන්නේ නැත්නම් මේකට ගන්න බෑ. ගන්න බෑ. එහෙම උනා නම් ගන්න බෑ. ඒතර සෙන්ට්‍රල් බැංක් ගන්න බැරුණා නම් මේ කඩ වැටෙන්නේ නැහැ. කඩ වැටෙන්නේ එහෙම උනා නම් මේ ETI ආයතනයේ තිබිච්ච තැන්පතු මුදල් වලින් ඒ ආයතනයේ ඇදගෙන යෑමේ හැකියාව තිබුණා. ඔයාගේ කම්පැනි යන්න ඔයා කරන්නේ මම ගත්ත සයිල්ලි ටික ඔයා පවර ගන්න. ඉතින් ඔයා පවර මගේ අතිරේක වකීමක් ඔයාගේ බරපවර ගත්ත හින්දා ETI එක වැටුනේ. වැටෙන්න අවසර දුන්නේ මහ බැංකුවනේ. ඉතින් අපි කියන්නේ ඒකයි. එදා මහ බැංකුවකට අවසර දුන්නා නම් අද මහ බැංකුව වග කියන්න ඕනේ. මේ අහිංසක මිනිසුන්ගේ සල්ලි. ඒතකොට මහ බැංකුවට අද කරාරින්න බෑ. හැබැයි ඕකට සල්ලි දීලා තියෙනවා දැන් ඕගලන්ට බිලියන 33ක් කිව්වට දැන් බොහොම සුළු ප්‍රමාණයක් ගන්න තියෙන්නේ 100ට 30යි මිනිසුන්ගේ සල්ලි හම්බෙලා තියෙනවා. තව 170ක් තියෙන ඉදිරිසිංහල ගාව. අන්ට දැන් අවුරුදු 7ක් මේ යන්නේ. ඒතකොට අද එදා වටිනාකම
දැන් ඔකට කොච්චර සල්ලි හම්බුණාද? සමුදිත 130යි හම්බෙන්නේ. තැන්පත මුදලෙන් 130යි. පොලිය නෙමෙයි. පොලිය නෙමෙයි තැන්පත මුදලෙන් 130යි. ඊළඟට අද බලන්න කාලෙත් එක්ක දැන් අවුරුදු 2017 රුපියල් 5000යි අද 5000යි වෙනස බලන්න. ඒතන ඒ මුදල් වල වටිනාකම හැබැයි දැන් මේක හොයන්න මෛත්‍රීපාල ආණ්ඩුව කොමිසම පත් කරානේ. මෛත්‍රීපාල ආණ්ඩුව නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමිෂන් එකක් පත් කරා. රිපෝට් එක ඇවිල්ලා තියෙනවා. මේ රිපෝට් එක හංගගෙන ඉන්නේ. කවුද? ජනාධිපති කාර්යාලය. ඇයි? මේක තියෙනවා මොකද එදිරි සිංහලගේ වැරදි විතරක් නෙමෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ඔක්කොම දුර්වලකම් මේ හැම දෙයක්ම මේක සඳහන් වෙලා ඔයා සාක්ෂි දුන්නානේ. මම සාක්ෂි දුන්නා. හරි. ඔය රිපෝට් එක දැක්කේ නැත්තම් රිපෝට් එකේ තියෙන දේවල් කොහොමද ඔබ කියවන්නේ? ඒ දවස් මට මතකයි ජනමාධ්‍ය වල කොටසක් ගියා. එතනින් එහා සම්පූර්ණ වාර්තාව අපි අද දැකලා නැහැ. ජනාධිපති කාර්යාලයේ තියෙනවා. ජනාධිපති කාර්යාලයේ තියෙනවා. හරි. එතකොට දැන් අලුත් ජනාධිපතිවරයෙන්නේ දැන් ඉන්නේ. ඒ අලුත් ජනාධිපතිවරයා මේ ෆයිල් ඕපන් කරන කෙනෙක් නේ. ෆයිල් බහලා හංග ගන්න කෙනෙක් නෙමෙයිනේ. ජනාධිපතිවරයාට කිව්වද මේක? ඔව් මොකද මේ වත්මන් ජනාධිපතිතුමා බලයට එන්න කලින් මට මතකයි මේ වාර්තාව අරන් දෙන්න ගොඩක් උත්සාහයක් දැරුවා. නමුත් හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අපි අද කියනවා එතුමාට අද 3න් 2ක බලයේ තියෙන විධායක ජනාධිපති අද ඔබතුමා ගාව ෆයිල් එක තියෙන්නේ. ඒතර අපිත් ඇත්තටම වෙනසක් බලාපොරොත්තු වෙනවා. පහුගිය තිබිච්ච රජවල් කිසිම කෙනෙක් මේකට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඒතර මෙතුමා ප්‍රසිද්ධ වේදිකාවේ පවා ප්‍රකාශ කරා මේ ETI ප්‍රශ්නේ විසඳනවායි කියලා. ඒතර අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැන් ඇත්තටම දැන් මේ ආණ්ඩුව පත් වෙලා මාස 5කට කිට්ටු වෙන්න කාලයක් ගත වෙලා තියෙන්නේ. අමුතුවේ ෆයිල් හොය ඉන්න දෙයක් නෑ. අපි කියන්නේ කරුණාකරලා මේ ජනාධිපති කමිෂන් වාර්තාව එළියට ගන්න. ජනාධිපතිවරයාට තියෙන්නේ ජනාධිපති කාර්යාලයේ තියෙන ලොකරේ කරින්න විතරයි. විතරයි. මොකද මේක මේ කමිෂන් එකත් අතර මාස ගාණක් සාක්ෂි මෙහෙව්වා. විශාල මුදලක් විතර. ඔයා විවෘතව කතා කරන්න. මේ වාර්තාව එළියට නොදැම්මේ ගෝඨාභය රාජපක්ෂ ඇයි? ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ ඒ වගකීම් පැහැර හැරීම් ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මේ එදිරිසිංහලාගෙන් එහෙම නැත්නම් ETI ආයතනයෙන් මුදල් ගත්තුවා. ඒ කියන්නේ පගාව ගත්තුවා. ඒ හැම දෙයක්ම කමිෂන් එකේ වගකීමෙන් කියන්නේ පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ රිපෝට් එක දැම්මේ නැහැ කියලා චෝදනා තියෙනවා. බැඳුම් කරේ සමහර පිටු ගානක් දැම්මේ නැහැ කියලා කියනවා. ඒවයි ඒ තැන් වල අදාළ අයගේ නම් තියෙන නිසා ETI වාර්තාවම එළියට දාලා නැහැ. ඒකයි වාගේ චෝදනාව. අනිවාර්යයෙන් වාර්තාවම එළියට දාලා. වාර්තාවේ තියෙන මහ බැංකුවේ කවුද සල්ලි අරන් තියෙන්නේ? මහ බැංකුවේ ඒවකට හිටපු මුදල් මණ්ඩලයේ නිලධාරීන්. මේ අය මේ මොකද කමිෂන් එකේ සාක්ෂි දුන්නා මේ ETI ආයතනයේ සේවකයෝ සාක්ෂි දුන්නා. ඒ අයගේ සාක්ෂි වලින් පැහැදිලිව ඔප්පුණා මේ ETI ආයතනයේ විසින් මේ මහ බැංකුවේ නිලධාරීන්ට මුදල් ගෙවුවයි කියන්නේ. අල්ලස් ගෙවුවයි කියන එක. ඉතින් අපිට ඒක පැහැදිලිනේ. මොකද නැත්තම් මේ වගේ බිලියන් 13.5ක මුදලක් මේ ETI කියන ආයතනයට ගේන්න අවසර දෙන්නේ නැහැ නේ මහ බැංකුව කීයටවත්ම. ඒක කරලා තියෙන්නේ පැහැදිලිවම මේ ETI ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ මිල මුදලට යට වෙලා. ඉතින් මෙහෙම කරන්න ගියොත් ඉදිරියට අනිකුත් මූල්‍ය ආයතනත් වෙන්නේ මම හිතන්නේ මීට එහා සිද්ධියක් තමයි වෙන්නේ. ETI අධ්‍යක්ෂවරු මහ බැංකුවට සල්ලි දුන්නා නම් මේ කේස් එක යටපත් කරා නම් යට ගහලා ආපහු උඩට අරගන්න වර්තමාන ජනාධිපතිවරයාට ඔයගොල්ලෝ ප්‍රෙෂර් කරනවා නම් දැන් ජනාධිපතිවරට ප්‍රෙෂර් කරා ඔයගොල්ලන්ට ගෙවන්න සල්ලි දිනවද මේගොල්ලන්ගේ ETI එකේ සල්ලි කෝ? මෙමය ETI කියන ආයතනයේ මුදලක් නැහැ ඇත්තටම. ඒකනේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. නැත්නම් ETI ආයතනයේ දැන් ටෝටල් එක බිලියන 33යි නේ. ඒක බිලියන 9ක් ගෙවන්න තියෙනවා. හරි බිලියන 9ක් ගෙවන්න. 9 කෝ දැන් ගෙවන්න සල්ලි කෝ? ETI ආයතනයේ සතු දේපල කොටසක් තියෙනවා. හැබැයි මේ මහජනතාවගේ මුදල් වලින් තමයි මේ එදිරි සිංහල පුද්ගලිකව පාවිච්චි කරන ව්‍යාපාර. මම කලින් නම් සඳහන් කරා මොකද ලංකාව පුරාම ETI මුදල් නැහැ. ETI ආයතනයේ සතුව නැහැ. ඇත්තටම බොහොම සුළු ප්‍රමාණයක්. මම හිතන්නේ බිලියන 2ක්වත් නැති තරම් තියෙන ETI ආයතනයේ සතුවත්කම්. හැබැයි මේ එදිරි සිංහල 4 දෙනා පුද්ගලිකව මේ ETI කියන ආයතනයේ මුදල් වරින් වර පාවිච්චි කරපු බවට. ඒ කියන්නේ චෙක් මාර්ගයෙන් ඒ විදිහට එමත් නැත්නම් ETI ආයතනයට ඇවිල්ලා මේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අංජලි දීප එදිරිසිංහ මේ අය තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයට මුදල් ගෙනිච්ච කියන එක මේ ETI ආයතනයේ account සංශයේ හිටපු වැඩ කරපු ඒ සේවකයෝ කොමිසමේදී සාක්ෂි දුන්නා. මොකද මම හැමදේම සාක්ෂි විමසනකොට මම සහභාගී වුණා. ඒ නිසා මම මගේ කන් දෙකෙන් ඇහුවා, මම ඇස් දෙකෙන් දැක්කා මේ ස්ටාෆ් එක දෙන සාක්ෂි. ඒ වගේම පැහැදිලි වුණා මේ ETI ආයතනයේ මහජනතාවගෙන් ලබාගත් මුදල් මේ අය පුද්ගලිකව පරිහරණය කරා කියන සාක්ෂි සහිත ඔප්පු වෙලා තියෙනවා. හරි පුද්ගලිකව පරිහරණය කළා කියලා කියමුකෝ. ඒගොල්ලෝ බෙන්ස් ගත්තා, ඒගොල්ලෝගේ ගෙවල් හැදුවා. අපි කියමුකෝ ව්‍යාපාර හරි. දැන් මං අහන්නේ මේක ගෙවන තැනට අපි එන්න එපයි. දැන් ඔය පරණ දේවල් කතා කරලා වැඩක් නැහැ. ඉස්සලා ගෙවන්න සල්ලි තියෙන්න එපයි. ගෙවන්න සල්ලි තියෙනවද?
ගෙවන්න සල්ලි මේ දේපල විකුණලා මිනිසුන්ට ගෙවන්න පුළුවන්. මොකද ගෙවුවොත් ඒ ප්‍රමාණයට සමානව ලැබෙනවද? මම දන්න තරමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මම හිතේ ලක්ෂ 10ක් හරි 20ක් හරි දීපුවාම බලපත්‍රයක් ගන්න පුළුවන් මේ මූල්‍ය බලපත්‍රයක්. ඔව් මූල්‍ය බලපත්‍රය ගන්නකොට හැබැයි ඩිපොසිට් එකක් තියන්න ඕනේ නේද? ඒකත් ඒත් ලොකු මුදලක් නෙමෙයිනේ. හරිද? එතකොට මෙහෙම ගියොත් වෙන්නේ මොකද්ද? මේ වගේ ඕනම පුද්ගලයෙකුට පුළුවන් මේ වගේ බලපත්‍රයක් අරගෙන කොහේ හරි ඔෆිස් එකක් දෙකක් දාගෙන මේ වගේ මහ ජනතාවගේ මුදල් රැස් කරන්න. ඒකල හොඳ ගාණක් එකතු වුණාට පස්සේ මොකද කරන්නේ? කම්පැනි ලොස් වුණා කියලා කම්පැනි වහලා දානවා. එතකොට මෙහෙම කරන්න බෑනේ රටේ නීතියක් තියෙන්න ඕනේ නේ. ETI සමාගමේවත් අද ස්වර්ණමහල් හා සම්බන්ධ ආයතන මේ කිසිවක අයිතිය මේගොල්ලන්ට දැන් නැහැනේ. නෑ ඒක එතරම් ගැටලුවක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ රූපවාහිනී ආයතනේවත් මේ වික්ක දේපල ඇමරිකානු ඩොලර් බිලියන් 100ක් වටින දේපල තමයි 70ට වික්කේ. කියන්නේ 30ක්ම අඩු කරා. ඒතකොට ඒකේ කාටද පාඩුව? මේකේ වැලියු කරලා තියෙන ඇමරිකානු ඩොලර් 100ක් හැබැයි වික්කේ 70ට. ඒතකොට 30ක්ම මෙතන අපතේ ගියා. ඒකද ඇත්තටම කමිෂන් එකේදී ඔප්පු වුණා 127ක්. ඒ කියන්නේ 30කට ආසයිනේ. මේ වට්ටමක් දුන්නා. ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් ගන්න කෙනාට. ඒ කියන්නේ ඒ ප්ලාස්ටික් බඩුවක් විකුණනවා වගේ මේ ඇත්තටම අපි දන්නවා ස්වර්ණමහල් ජුවලර්ස් කියන්නේ ඒ වගේම මේ මාධ්‍ය ආයතන කියලා කියන්නේ හොඳ වැලියු එකක් තියෙන මේ ව්‍යාපාරය. ඒතර මේවා විකුණලා දෙන්නේ 130ක ඩිස්කවුන්ට් එකක් දීලා. ඩිස්කවුන්ට් එක දෙන්නේ එදිරි සිංහලා. ඉදිරි සිංහල දෙන්නේ මහ බැංකුව අනුමැතියත් එක්කනේ. ඒතර මේ දේපල වික්කේ මහ බැංකුව හවුල් වෙන මහ බැංකුවේ සියලුම දැනුවත් වීම මත මේ හැම දේපලක්ම වික්කේ. ඒතර ගැනුම් කාර්ට 130ක ඩිස්කවුන්ට් එකක්. ඩිස්කවුන්ට් එක. අපි හිතනවා ඔය 130 එදිරි සිංහලට කොටසක් සහ මහ බැංකුවේ මේවට සම්බන්ධ නිලධාරීන්ට ගියයි කියලා අපි විශ්වාස කරනවා. මොකද නැත්තම් එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද මේ වගේ වැලියු එකක් තියෙනවා. වැලියු එක එන්න වැඩි වෙන මිසක අඩුවීමක් වෙන්නේ නැහැනේ. ඒතකොට අපි කියන්නේ මේ අනිත් එක තමයි මේ වික්ක දේපලත් නීති විරෝධී. මොකද ජනමාධ්‍ය ආයතන අපේ රටේ නීතියක් තියෙනවා ජනමාධ්‍ය ආයතන 100%ක් විදේශිකයෙකුට විකුණන්න බෑ කියලා. එතකොට නමුත් මේක ගන්න ඉදිරිපත් වුණේ කවුද? සුභාස්කරන් අලිරාජා. අපි ඒ දවස්වල මහ බැංකුවේ විමසනකොට මහ බැංකුවේ නිලධාරීන් ඔවුන් මේ ලේඛනවල තියෙන ඔවුන් ලිඛිතවම කියනවා සුභාස්කරන් අලිරාජාගේ මේකේ සම්බන්ධයක් නැහැ කියලා. එහෙම කියලා මෙහෙ 2018 තමයි ආරම්භ කරන්නේ මේ බෙන් හෝල්ඩින් කියන ආයතනේ. බෙන් හෝල්ඩින් කියන ආයතන 2018 ආරම්භ කරන්නේ මේ දේපල මිලදී ගැනීම සඳහාමයි. ඒක පැහැදිලි. මොකද 2018 තමයි මේ දේපල මිලදී ගන්නෙ. ඒතර මේකේ බෙන් හෝල්ඩින්ලා කොටසක් සහ බ්ලූ සමිට් එක කොටසක් විදිහට තමයි මේ ජනමාධ්‍ය මිලදී ගන්නෙ. හැබැයි මේ බෙන් හෝල්ඩින් කියන ආයතනයේට සල්ලි වෙලා තියෙන්නේ අර බ්ලූ සමිට් කියන ආයතනෙමයි. ඒ කියන්නේ මේකේ 100% මෙතන නැත්නම් කුමන්ත්‍රණයක් ප්ලෑන් එකක් තමයි මේ කරලා තියෙන්නේ. එයාට 100%ක් ගන්න බැරි හින්දා මෙහි ලංකාවේ පඹයු දෙන්නෙක් දාලා මේක ඩිරෙක්ටර්ස්ලා හැටියට ඒතොර ඒ ඉන්න ඩිරෙක්ටර්ස්ලාට ඇත්තටම මේ ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන ලබා දීමත් ප්‍රතික්ෂේප කරපු දෙන්නෙක්. ඩිරෙක්ටර්ස්ලා කියන්නේ ලෝකල්ස්ලාද ලංකාවේද? ලංකාවේ දෙන්නෙක්. ඊයට ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන ලබා දීමත් ප්‍රතික්ෂේප කරපු දෙන්නෙක්. ඒ කියන්නේ මේ දෙන්න සුදුසු නෑ. එහෙම තියෙද්දි ඒ දෙන්නෙක් පඹයු දෙන්නෙක් දාලා මේ වෙන් හෝල්ඩින් කියන ආයතනය රෙජිස්ටර් කරලා සමාගම් ඇදුනේ. එතකොට එයයි බ්ලූ සමිට් එකයි එකතුල තමයි මේක ගත්තේ. හැබැයි මේකට සල්ලි වෙලා තියෙන්නේ අර බ්ලූ සමිට් කියන ආයතනේ. මේ වෙනකොට මේ වගේ 100%ක්ම වත්මන් අයිතිකරුවා සුභාස්කරන් අලිරාජා. ඒතකොට සුභාස්කරන් අලිරාජා කියලා කියන්නේ අපි දන්නවා එච්චර හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් නෙමෙයි. පිට රටවලින් මුදල් විශුද්ධීකරණය වගේ චෝදනා ලැබිලා ඒ වගේම ටැක්ස් ගෙවන්න නැතුව ඒ වගේ ප්‍රශ්න වෙලා ඒ රටවලින් ඇත්තටම පිටුහල් කරනවා වගේ පුද්ගලයෙක් ඇත්තටම. දැන් මේ අද වෙලා තියෙන්නේ ඒ පුද්ගලයා ඇවිල්ලා අපේ රටේ බලය අල්ලගෙන. මොකද මේ වෙනකොට මාධ්‍ය ආයතන 11ක් තියෙන සුභාස්කරන් අලිරාජාතේ. ඒතර මේක අපේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක්. මේක අපි එදා ඉඳන්ම කිව්වා. ඊට පස්සේ මේ උත්සාහ කරන ඉදිරියේදී දේශපාලනයෙන්ද අපි දැක්කා ඒකේ හොඳම උදාහරණය පහුගිය මැතිවරණයේදී පක්ෂයක් හදලා රංජන රාමනායක ඉස්සරහට ගෙනල්ලා මේ පක්ෂය ප්‍රොමෝට් කරන්න හැදුවා. හැබැයි මං හිතන්නේ ඒකත් වැරදුනා. මොකද අපි ඇත්තටම අපිට හැකිය අයුරින් අපි ජනතාව දැනුවත් කරා. ඒතකොට ඒ රංජන්ගේ ජනප්‍රියතාවයටවත් එහෙම නැත්නම් රංජන්ගේ පෙනුමටවත් මිනිස්සු රැවටෙන්නේ නැතුව මිනිස්සු මොලේ කල්පනා කරා. ඉතින් ඒ අනුව රංජන්ට එන්න බැරි වුණා. ඉතින් ඇත්තටම එතනදී ඒ අය උත්සාහ කරේත් රංජන්ව දිනවලා නමුත් පාර්ලිමේන්තුව ඇතුළට රංජන්ට යන්න නොදී එතනින් පස්සේ එයාව ඉවත් කරලා ඒතර පුළුවන් සුභාස්කරන් අලිරාජාලට අවශ්‍ය කෙනෙක්ව පාර්ලිමේන්තුව තුළට යවා ගන්න. හැබැයි ඒ වෙලාවේ අපේ මිනිස්සු බුද්ධිමත්ව කටයුතු කරපු නිසා
ඒ උත්සාහය ව්‍යර්ථ වුණා. දැන් මේ මොනවා කතා කළත් ඔබ කියන්නේ දැන් අපි සමහර තැන්වල මහා බැංකුව කියන්නේ මහා බැංකුවේ නියාමනයක් නැති ආයතනවල දාන්න එපා. මහා බැංකුව කියන්නේ මහා බැංකුව දැන්වීම් දානවා මේ ආයතනවල දාන්න එපා. පිරමිඩ් වල දාන්න එපා. මහා බැංකුවේ ලියාපදිංචි ආයතන නැති කියලා බලන්න ජනතාවට කියනවා. අර පොලිය මේ පොලිය දෙන්නම් කියලා කියන්නේ මේ කිව්ව රැවටෙන්න එපා. දැන් දෙයියනේ මේ මහා බැංකුව නියාමනය කරපු ආයතනයක් නේ. ඒතකොට මේකේ වගකීම සම්පූර්ණයෙන් මේ වගේ ආයතන වල මුදල් නැති වුණාම බාර ගන්න ඕන කවුද? ඒක තමයි දැන් මේක මහා බැංකුව විතරනේ මේක මුදල් අමාත්‍යාංශ වගේ කියන්න ඕනේ. මොකද ඇත්තට මුදල් අමාත්‍යාංශයේ මහා බැංකුවේ දෙකේම වගකීමක් තමයි මේ තැන්පත්කරුවා ආරක්ෂා කරන එක. මොකද තැන්පත්කරුවා මොකද අපි දන්න රුපියල් 1000ක් ඉතුරු කරන්න කොච්චර අමාරුද කියලා නේ. ඒතර මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ දුක් මහන්සියට තමයි මේ සල්ලි හම්බ කරලා තියෙන්නේ. මේ කඩන් වැටලා තියෙන්නේ මහා බැංකුවේ නියාමනය නොකරපු ආයතනයක් නෙමෙයි නියාමනය කරන ජනතාවට ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ ලියාපනය සහිත මූල්‍ය ආයතනයකි කියලා දීපු මේ ආයතනයක්. මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් තියෙන්නේ මොකටද? එතකොට මේ මහා බැංකුවේ මුදල් මණ්ඩලය මහා බැංකුවේ රාජකාරිය තමයි මේ මූල්‍ය ආයතන විගණනය කරන එක. ඒ වගේම මේ නියාමනය කරන එක. ඒ වගේම වංචාවල් වෙනවා නම් ඒව ගැන හොයන එක. ඉතින් දැන් වංචාවල් වෙනවා හොයන්නේ කොහෙද? දැන් ඔයාම චෝදනා කරන්නේ මූල්‍ය මණ්ඩලයට මේ සහ අදාළයි අපි කියන්නේ ජනතාවගේ බදු මුදලින් පඩි ගන්න ඔය මහා බැංකුවේ ඉන්න නිලධාරීන් ඒ අයගේ වගකීම හරි විදිහට ඉෂ්ට කරන්නේ නැහැ. ඒ අය අපි දන්නවා අපේ රටේ වැඩිපුරම විශාලම පඩියක් ගන්නේ මහා බැංකුවේ නිලධාරීන්. හැබැයි ඒකත් වුන්ට මදි. ඔවුන් අනිත් පැත්තේ මේ මූල්‍ය ආයතනවල අධ්‍යක්ෂවරුන්ගෙන් යටින් ගන්න අල්ලස්. ඒ අරගෙන තමයි ඔවුන් කටයුතු කරන්නේ. දැන් වා චැලෙන්ජ් කරන්නේ පුළුවන් නම් ETI පරීක්ෂණ කොමිෂන් සභාව වාර්තාව එළියට ගන්න. ඔව්. එතකොට ඒක සඳහන් වෙනවා කවුද මේකට වැරදිකාරයෝ කියලා. එතකොට ඒකේ සඳහන් වෙනවා මේ එදිරි සිංහලගේ පුද්ගලික දේපල ගන්න පුළුවන් කියලා. එතකොට අද ඔවුන්ගේ ඔය යට ගහගෙන හිටපු සල්ලි එළියට එනවා අපි දන්නවා. දැන් එදා වගේ නෙමෙයි දැන් මීට අවුරුදු 7කට කලින් හිටපු විදිහ නෙමෙයි. අද එදිරි සිංහල එළියට බෑලා එයාගේ ව්‍යාපාර හොඳට කරගෙන යනවා. එතකොට අද මිනිස්සුන්ට Tamanට බෙහෙත් ටික ගන්න දෙන්නේ නැහැ, කණ්ඩ විදියක් නැහැ. මිනිස්සු අපා දුක් විඳිනවා. අපි අධිකරණයට ගිහින් තියෙනවා අවුරුදු 7ක් වෙනවා. තව අවුරුදු කීයක් යයිද මේ ප්‍රශ්න විසඳෙනකොට එදා ඉඳන් මම විශාල උත්සාහයක් දරනවා මේක කොහොම හරි. මොකද මේක ඇත්තට මේ රටේ ප්‍රශ්නයක් නේ. අපි ඇවිල්ලා කෑකෝ ගහන්න ඕනේ. අපි ඇවිල්ලා මේ වගේ චමතත් එක්ක වැඩසටහන් කරන්න ඕනේ නැහැ. අපි ගිහින් විරෝධතා කරන්න ඕනේ නැහැ. මේ රටේ නීතියක් තියෙනවා නම් මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා නම් අපි අහන්නේ ඇයි මේ අය ඇස්කම් වහගෙන ඉන්නේ? දැන් අපි අනුර ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාව බලයට ගෙනාවේ වෙනසක් බලාපොරොත්තු වෙමින්. ඔබතුමා වහමේ වෙනස කරන්න. ඔබතුමා නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය පණ මදින නීති හදන්න. අපි දන්නවා දැන් කුඩු මොන හරි අවුනොත් නෙමෙයි එයාගේ දේපල රාජසන්තක වෙනවා. එහෙමනම් ගේන්න පනතක් මේ මූල්‍ය ආයතන කරන අධ්‍යක්ෂවරුන් යම් හේකින් ඒ අයගේ මේ මූල්‍ය ආයතන කඩා වැටුනොත් එහෙමනම් ඒ අය සතු සියලුම දේපල රාජසන්තක කරන නීතියක් ගේන්න. දැන් මේක පුදුම වැඩක් නේ. අවුරුදු ගාණක් තිස්සේ මහ ජනතාව හම්බ කරපු මුදල් බලපත්‍රයක් අරගෙන වංචා කරන්නේ. බලපත්‍රයක් නැතුව නෙමෙයි බලපත්‍රය මුවාවෙන් මහ ජනතාවගේ සල්ලි ක්‍රැෂ් කරලා වංචා කළා. අද එයා ඉන්න හොඳට සුපෝගමෝගේ විදිහට ඉන්නවා මේ බොහොම ලස්සන දීපා ඉදිරිසිංහ හැම දේශපාලනය කරනවා. ඒතොර ජීවක ඉදිරිසිංහල හැම බොහොම හිතවත්කම් තියෙනවා ඉහළ දේශපාලඥයන් එක්කලා. ඒතකොට අපි අහන්නේ දැන් මේ අපේ ජනාධිපතිතුමාගෙන් ඔබතුමාත් ඇයි නිහඬ? දැන් ඔබතුමාට බලය තියෙනවා. අපි කියන්නේ ඔබතුමාට වහාම මැදිහත් වෙන්න. ඊළඟට මේ දේපල වික් එක නීති විරෝධී. නීති විරෝධී නම් මේ දේපල ආපහු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ රටේ නීතියට පටහැනි වෙන දෙයක් කරලා තියෙන්නේ. ඒක ආපහු ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒතර මේ වෙනකොට නීති විරෝධී කියන්න බෑනේ. ඒ ආයතන බිලදී අරන් තියෙනවනේ ඒක. අදාළ අනුමැතිය ලබාගෙන තියෙනවනේ. ඒ අනුමැතිය දුන්නේ කවුද කොහොමද කියන එක හොයන්න මම හිතන්නේ ජනාධිපතිතුමාට ඒක පුළුවන්. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරලා තියෙන මේ ජනමාධ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් ඒක නීති විරෝධී කියලා සිවිල් ක්‍රියාකාරී මේ මහත්මයෙක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඒ වගේ සාධාරණ ඉෂ්ට වෙයි කියලා. ඒ වගේම අපිත් බලාපොරොත්තු වෙනවා මේ වික්ක දේපල නීති විරෝධී කියලා අපි අධිකරණයට යන බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිතුමාට කියන්නේ වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න. පරීක්ෂණයක් කළා ජනතාවට සාධාරණය කරලා අපි ඇත්තටම අපි ආණ්ඩුවෙන් දෙයක් ඉල්ලන්නෙත් නැහැ, රස්සා ඉල්ලන්නෙත් නැහැ, පඩි වැඩි කරන්න කියන්නේ අපි ඉල්ලන්නේ අපි පරිස්සමට ශ්‍රී ලංකා මහා බැංකුව ගැන විශ්වාසයෙන් මේ මහා බැංකුව නියාමනය කරනවා කියන පූර්ණ විශ්වාසය ඇතුව තැන්පත් කරපු මේ අපේ මුදල්
ඒක අපි ඉල්ලන්නේ. අවසන් ඒක වශයෙන් ලබා දෙන්න. ETI කඩා වැටුණද? එහෙම නැත්නම් මේක ප්ලෑන් එකක් ගේම් එකක්ද? ගේම් එකක්. අපිට හිතන්න තියෙන එකයි. මේ අධ්‍යක්ෂකවරු බොහොම හිතාමතාම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ව හවුල් කරගෙන කාලයක් තිස්සේ ඔයාට මම නම් කරන්න කියන අවසන් වශයෙන්. මොකද හේතුව මේක ඔයා කියන ETI කඩා වැටුණා නෙමෙයි වැට්ටුවා. එහෙමනම් ඒකේ අනිවාර්යෙන් මම අහන්න දෙයක් නැහැ. ඔයාගේ උත්තරයක් මට ඕනේ නැහැ. ETI අධ්‍යක්ෂ මණ්ඩලය එතන ඉන්න ඕනේ. හරි. අනිත් කියනවා රජතුන් කට්ටු දෙක තුන හතර කවුද ඊළඟට එකතු වෙන්නේ? ඒ වගේම මේක 2012 ඉඳන් හිටපු 2012 පැවති ආණ්ඩුව. ඒ වගේම රනිල් වික්‍රමසිංහ, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන, ඒ වගේම මහින්ද රාජපක්ෂ, ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ විශේෂයෙන්ම කබ්‍රාල් මහත්මයා. එතුමා සහ 2007 ඉඳන්ම හිටපු ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ සියලුම සමාජිකයන් මේකට වග උත්තරකරුවෝ වෙන්න ඕනේ. මේකට වග කියන්න ඕනේ. අතන අපි මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාලා තිනවා. ඒකේ 2007 ඉඳන් 2019 දක්වාම සියලුම මුදල් මණ්ඩලයේ සමාජිකයන් වග උත්තරකරුවෝ කරලා තියෙන්නේ. ඒතර ඔව් වග කියන්නේ මේක දවසින් දෙකකින් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවුරුද්දක් පාසා මේ ගිණුම් වාර්තා එනවා මහා බැංකුවට. ඒතර මේ ගිණුම් වාර්තා දිහා බලලා මොනවද මහා බැංකුවේ නිලධාරීන් කරලා තියෙන්නේ? හරි පැහැදිලි කතාව. අනුෂා ජයන්ති ETI තැන්පත්කරුවන්ගේ තැන්පත් සුරකීමේ සංවිධානයේ සභාපතිනිය චෝදනා කරන්නේ ETI කඩා වැටුණා නොවේයි සැලසුම් සහගතව මේක වැට්ටුවා. ඒ කියන්නේ මේක ගේම් එකක්. ගේම් එකක්. හරි බලමු. බොහොම ස්තුතියි. හරි බොහොම ස්තුතියි.